සියලු දෙනාටම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මෙන්න මේ වීඩියෝ එක ගෙනාව වෙබ්සයිට් එක තමයි USDT හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට මම පළලා description එකේ සහ පළවෙනි comment section එකේ link එක දාලා තියෙනවා. ඒ link එක click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට registration form එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙතන හරිම සරලව මෙතන ඔයාලගේ email address එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලන්ට login password එක set කරගන්න. ඔයගොල්ලෝගේ password enter කරලා re-enter කරන මගේ link එක මගේ code එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ sign up කියන tab එක click කරලා sign up වෙන්න. මම already sign up වෙලා ඉන්න නිසා account එකට දැන් log වුණා. log වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ website එකේ interface එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මුලින්ම මේ කියන tab එක click කරගන්නවා. ඉතින් මේකෙන් බලා ගන්න පුළුවන් මං ගාව දැන් 4ක් වගේ තියෙනවා. මේ website එක ඔයාලා ගානක් හොයා ගන්න ඕන අපි පොඩි ගානක් හරි දාන්න ඕනේ. ඉතින් මම already මේ website එකට 4ක් වගේ දාලා තියෙන්නේ. මම ඉස්සරහදී කොහොමද ගානක් හොයා ගන්න ඕන කියන එක කියන්න. ඊට කලින් කොහොමද දා ගන්න ඕන කියන එක කියන්න. මෙන්න මේ පළවෙනි tab එකක් තියෙන මෙන්න මේ tab එක click කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ methods කරා ඔයාලට දා ගන්න පුළුවන් කැමතියක් මෙතනින් දෙන්න. ඉතින් මම නම් මෙතන TRC20 USDT ටික දෙනවා. ඊට පස්සේ මෙතන අපිට මේකෙන් දානවනම් මිනිමම් අපිට දාන්න පුළුවන් 4 ඉඳලා දාන්න පුළුවන්. දානවනම් මේගොල්ලන්ගේ ඇඩ්‍රස් එක දීලා තිනවා ඒකට තමයි දාන්න තියෙන්නේ. ඉතින් මෙතන මම ඇඩ්‍රස් එක copy කරගන්නවා. copy කරපු ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට මගේ වලට කරගෙන මෙතන මම paste කරගන්නවා. ඊට පස්සේ මෙතන TRC20 එක බෙදමු. ඊට පස්සේ දාන්න ඕන ගානට enter කරලා ඔයගලන්ට send එක click කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති. ඉතින් successfully send වුණාට පස්සේ ඔයගොල්ලෝ site එකට back කරලා මෙතන completed කියන tab එක click කරගන්න. විනාඩි 3ක් වගේ කාලයක ඇතුළත ඔයාලගේ එඩ් වෙයි. ඉතින් හරියම මෙතනින් back වෙන්න පළලා බලා ගන්න පුළුවන් VIP කියන tab එකක් තියෙනවා ඒක click කරගමු. ඉතින් බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ levels කීපයක්ම තියෙනවා. ඉතින් ඒක details ටික දාලා තියෙනවා. මම පොඩ්ඩක් වැඩි විස්තර කරනවා. පළවෙනි එක අපිට level 1 එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ඕගොල්ලන්ට තියෙන්නේ 4ක් වගේ දැම්ම නම් දවස් ගානේ 1.6 ගානේ ගන්න පුළුවන්. ඉතින් මම නම් කරන්ට් මෙන්න මේක තමයි ඉන්නේ. level 2 එකට අපිට බලා ගන්න පුළුවන් මේකට ඕගොල්ලන්ට 10ක් දැම්ම නම් දවස් ගානේ 4 ගානේ ගන්න පුළුවන්. ඉතින් හරි මම මෙතන scroll down කරගන්නවා. ඉතින් බලා ගන්න පුළුවන් level 12 වෙනකම් මේගොල්ලෝගේ තියෙනවා. ඉතින් මම නම් ඔයාලා search කරන level 1 and 2 එක විතරයි. හරි මේකට ඔයාලා ගණන් දාලා අප්ඩේට් කරාට පස්සේ කොහමද දවස් ගානේ අපි ක්ලයින් කරගන්න ඕන කියන එක කියන්න. ඒකට මෙතන task කියන tab එක තියෙන එක click කරගන්න. process එක අපිට පොඩි task එකක් දීලා තියෙනවා. ඒකට complete කියන tab එක click කරගන්න තියෙන්නේ. හරි මෙන්න මේ විදිහට click කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට loading වෙයි. ඉතින් loading වෙලා ඉවර වෙච්ච ගමන් බලා ගන්න පුළුවන් completed කියලා ආවා. ඉතින් බලා ගන්න පුළුවන් අදවසේ task එක complete කරගත්ත successfully. ඉතින් මේ countdown එකක් තියෙනවා. ඒක ඉවර වෙච්ච හන්දම ඊළඟ දවසේ task එක complete කරන්න තියෙන්නේ. බෙක් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් 1.6 successfully එඩ් වෙලා තියෙනවා. මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්න. ඊට කලින් මෙතන team කියන tab එක click කරගමු. මෙතන ඕගොල්ලන්ටම link එකක් තියෙනවා. ඒ link එක copy කරලා ඕගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. ඕගොල්ලන්ගේ යාළුවෝ join වුණා නම් මේගොල්ලෝ level 3ට වගේ benefit එකකුත් දෙනවා. හරි මම මෙතන back වෙන්න. පල්ලා headset වගේ icon එකක් තියෙනවා. ඒක click කරගමු. ඊට පස්සේ official channel කියන tab එක click කරාට පස්සේ මේගොල්ලන්ගේ telegram channel එකක් තියෙනවා. ඒකට පුළුවන් නම් join වෙන්න. මේ website එක සඳහා වැඩි විස්තර details ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. හරි මම මෙතනින් back වෙන්න. මම වීඩියෝ අන්තිමේදී ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්නම් කිව්වා. ඉතින් ඔයගොල්ලෝ ගන්නවා නම් මෙන්න මේ දෙවෙනි tab එකක් තියෙනවා. ඒක click කරගන්න. ඉතින් click කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ methods කීපයක් හරහාම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මම නම් BP20 USDT එකම තියාගන්නවා. ඊට පස්සේ මෙතන 1.6ක් කියලා දෙමු. ඉතින් මේක අපි fill කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ contact information එකට අපේ WhatsApp නැත්නම් Telegram username එක දෙන්න. ඉතින් මගේ Telegram username එක මෙතනින් දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ BP20 address එක මෙතනින් දෙනවා. ඊට පස්සේ මෙතන අපේ register කොට දුන්න login password එක දෙමු. ඒකත් මෙන්න මේ විදිහට දුන්නාට පස්සේ මෙතනින් confirm එක දෙමු. ඉතින් බලා ගන්න පුළුවන් successful කියලා ආවා. බලා ගන්න පුළුවන් මෙතනින් 1.6ක් අයින් වෙලා තියෙනවා. මම ගිහිල්ලා බලන්න ආවද කියලා. හරි මෙන්න මේ විදිහට වලට කරාවට පස්සේ බලා ගන්න පුළුවන් 1.6 successful වෙලා තියෙනවා. date එක time එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ඕගොල්ලෝ work කරන අනිවාර්යම අවදානමක් තියෙන. ඒකත් මතක තියාගන්න.